ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා සියලුම දෙනාට. අදත් Further Trail අපේ YouTube නාලිකාවට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අදත් අපි ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ ලංකාව පුරාම දක්නට ලැබෙන ලස්සන කුරුල්ලෙක් ගැන විස්තරයක්. ඒ තමයි අප රටේ ඊටාම සුලභව දකින්න ලැබෙන කොබෙයන් විශේෂය වන අලු කොබෙයියා ගැන. අලු කොබෙයියා ප්‍රමාණයෙන් මයිනෙකුගේ ශරීරය ප්‍රමාණයට සමානයි. නමුත් ශරීරය පුෂ්ටිමත් වන අතරම දිග වලිකයක් තියෙනවා. කුරුල්ලා සහ කිරිල්ලිය රූපානුකායෙන් ඒ කියන්නේ පෙනුමෙන් සමානයි. අලු කොබෙයියාගේ හොට කළු පාටයි, දේහය පුරාම අලු වර්ණය විහිදිලා තියෙනවා. පසු ගෙලෙහි පූර්ව කොටසේ කළු සහ සුදු මිශ්‍ර කලාපයක් දැක ගන්න පුළුවන්. තිත් සහිත පිල් කළඹ අලුවන් නිල් පැහැති. පාද රතු පාට වන අතර ඇඟිලි 3ක් ඉදිරියටත් එක් ඇඟිල්ලක් පසුපසටත් වන්නට පිහිටා තියෙනවා. ලංකාව පුරාම විසිරී සිටින මෙම පක්ෂියා මුහුදු මට්ටමේ සිට අඩි 4000ක් දක්වා කඳුකරේ සුලභ නොවුනත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමට වඩා නැගෙනහිර කොටසේ වැඩි වශයෙන් දකින්නට ලැබෙනවා. ඊට හේතුව තමයි මධ්‍යම කඳුකරයේ බටහිර කොටසට වඩා නැගෙනහිර කොටසේ වියලි දේශගුණයක් තිබීම. ඒ වගේම තමයි අඩි 5000ක් පමණ ඉහළ හග්ගල ප්‍රදේශයේ අලු කොබෙයියන් ජීවත් වන බව අතීතයේ අපි දැන සිටියේ නැහැ. නමුත් හග්ගල ප්‍රදේශයේදීද අලු කොබෙයියන් දක්නට පුළුවන්. මොවුන් ජෝඩු වශයෙන් ජීවත් වෙනවා. බිම්වල සහ විවෘත වනාන්තරවල ජීවත් වීමට අලු කොබෙයියන් විශේෂ කැමැත්තක් දක්වනවා. ඊට හේතුව තමයි මේ අයට පොළොව මතු පිට ඇති ආහාර වර්ග අහුලා ගැනීමට පහසු වීම. කොළ පැහැති ඇට වර්ග ආහාරයට ගැනීමටත් ඊටාම කෑදර පක්ෂියෙක්. පොළොවේහි ඇවිද ගමන් කරන අතර අත්තටු වලින් ශබ්ද නැගෙනසේ පියාඹා ගිහින් ළඟ ඇති ගසක වසන මෙම අලු කොබෙයියන්ගේ ගමන් විලාසය ඔවුන්ටම ආවේනික වූ එකක්ද වෙනවා. ඉතා තියුණු ලෙස පියාසලන අතර සුදු පැහැති වලිගය විහිදුවාගෙන ගමන් කරනවා. ප්‍රජනන කාලයේ ලංවන විට කුරුල්ලා වඩාත් අලංකාර වෙනවා. ඒ වගේම ඊටාම අලංකාර ප්‍රේම රංගනයක් දකින්නත් පුළුවන්. එම රංගනය ආරම්භ වෙන්නේ කුරුල්ලා මුලින්ම ඇලයට අඩි 100ක් විතර ඉහළ අහසට පියාසර කිරීමත් සමග අඩි 100ක් පමණ ඉහළ අහසේ ඉඳන් තටු ගහලා කුරුල්ලා පැරෂුට් එකක් වගේ සර්පිලාකාරව පහළට එනවා. එලෙස එන විට පිහාටු සහ වලිගය අලංකාර ලෙස විහිදුවාගෙනයි එන්නේ. කිරිල්ලිය අත්තක් උඩ ඉඳන් මේ අලංකාර ප්‍රේම රංගනය බලාගෙන ඉන්නවා. අලු කොබෙයියන්ගේ ප්‍රධාන ආහාරය ධාන්‍ය වර්ග වෙනවා. වී, මුං ඇට, කව්පි, කුරක්කන් ආදී ඇට වර්ග ආහාරයට ගන්නවා. මීට අමතරව තනකොළවල සහ වල් පැලෑටිවල තියෙන ඇට වර්ගද ආහාරයට ගන්නවා. අලු කොබෙයියන්ගේ කැදැල්ල ගැඹුරු අඬු පීරිසියක් වගේ එකක්. ඉතා කුඩායි. තනකොළ, සිහින් කෝටු කෑලි ආදී එක්කර ගහක හෝ පඳුරක කැදැල්ල සාදනවා. තාල වර්ගයේ ගස්වල කැදලි සාදන්නේ පත්‍රය කඳට සවිවන පත්‍ර පාදය තුල. මොවුන් වසර පුරාම බිත්තර දමා පැටවුන් බිහි කරනවා. ඒ නිසාම වාර්ෂිකව කිහිප සැරයක්ම කූඩු සාදනවා. විශේෂයෙන් පෙබරවාරි සහ ජුනි අතර අගෝස්තු සිට සැප්තැම්බර් අතර කාලයේදී බිත්තර දමනවා. වරකට සුදු පාට බිත්තර දෙකක් දමන අතර ඒවා ප්‍රමාණය ගත්තොත් මිලිමීටර් 26 වැඩි කිරීම 21ක් පමණ වගේ වෙනවා. යුවලක් ලෙස ජීවත් වන අලු කොබෙයියන් දිවිය පුරාම එකට ජීවත් වෙනවා. ආහාර වැඩි තැන්වල කුඩා රංචු ලෙසද දකින්න පුළුවන්. ඉතින් යාළුවනේ අද අපි Further Trail නාලිකාව තුලින් අලු කොබෙයියා ගැන ගොඩාක් දේවල් ඔයාලත් සමග බෙදා හදා ගත්තා. තවත් දවසක ලස්සන වීඩියෝවක් තුලින් ඔයාලව හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. සුබ දවසක්.